අයිබෝන් දරුවෝ දැන් අපි සම්බන්ධ වෙන්නේ දරුවන්ට දීලා තියෙන අනුමාන අංක 9 ගැටලුව. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මෙවැනි ගැටලුවක් එන්න පුළුවන් කියන අපිට යම්කිසි අනුමානයක් තියෙනවා. මේ ආකාරයේ දේවල් එන්න පුළුවන්. එතකොට මේ ගැටලුවේ දීලා තියෙන්නේ රබීට යම් තෑග්ගක් හම්බ වෙනවා. විශාල පෙට්ටියක්. ඒ පෙට්ටිය ඇතුලේ මෙන්න මේ ආකාරي කුඩා ඝනක සම්පූර්ණයෙන් පිරීලා තියෙනවා. කුඩා ඝනකයක උස දිග පළල උස සෙන්ටිමීටරයයි දිග සෙන්ටිමීටරයයි පළල සෙන්ටිමීටරයයි බැගින් තියෙන්නේ. ප්‍රශ්න දෙකයි පියන වැසූ විට පෙට්ටියට ස්පර්ශ වන කුඩා ඝනක ප්‍රමාණය කොච්චරද? දෙවෙනි ප්‍රශ්නය පෙට්ටියේ එක් මූණතක පරිමිතිය කොච්චරද? එතකොට මම ඇයි මේ ප්‍රශ්න දෙකක් යොමු කළේ? එතකොට එක ගැටලුවක් තුල අපිට පැතිකඩ දෙකක් ආවරණය කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙවැනි ආකාරයේ වෙනස් වූ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් මොකද සාමාන්‍යයෙන් අපි මෙවැනි ගැටලු දැකලා නැහැ. දැකලා තියෙන ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික ස්වරූපයක් තියෙනවා. ඝනකයක් කුඩා ඝනක වලින් සෑදිච්ච ඝනකයක් තීන්ත භාජනයක් ගිල්ලනවා. ඊට පස්සේ අපෙන් ආන තුන් පැත්තක තීන්ත ගෑවුණු, දෙපැත්තක තීන්ත ගෑවුණු, එක් පැත්තක තීන්ත ගෑවුණු, තීන්ත නොගෑවුණු යනාදී වශයෙන්. එතකොට අපි මේ පළවෙනි ප්‍රශ්නේ සඳහා අපි යොමු වෙමු. මේකෙදි අපෙන් ආන්නේ මේ ස්පර්ශ වෙන කුඩා ඝනක ප්‍රමාණය කොච්චරද කියලානේ. එතනදී දරුවෝ විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ ඇතුලේ තියෙන ඝනක ප්‍රමාණය කියන්නේ කුඩා ඝනක මුළු ප්‍රමාණය කොච්චරද කියන එක. එතනදී විශේෂයෙන්ම හොඳට මතක තියාගන්න දැන් ඝනකයක් වුණාම උස දිග පළල සමානයිනේ. හරි. එතකොට පුතේ අපිට යම් විශාල ඝනකේ කුඩා ඝනක කපලා නැත්නම් ප්‍රමාණ වෙන් කළා තිබුණොත් ඒකේ මුළු ඝනක ප්‍රමාණය අපි හොයන්න නම් උස දිග සහ පළල කියන අවස්ථා ගුණ කරන්න ඕනේ. දැන් මේකෙදි දැන් මේ පැත්තට 3ක් නම් අනිවාර්යයෙන්ම මේකේ උසත් 3ක් ඉන්න ඕනේ. හරි. පැහැදිලිද දරුවෝ? මේ රේඛා පොඩ්ඩක් මම තව ටිකක් කෙලින් කරලා ගන්නම්. මෙයත් මේ අතර යනවා. එතකොට බලන්න දරුවෝ මේ පැත්තටත් අපිට මේක බෙදාගත්තොත් මේ වගේ බෙදාගත්තොත් පුතාලට පේනවා ඇති මේකේ උස 3යි 1 2 3යි දිග 1 2 3යි පළල අපි මේ පැත්තට ගමු 1 2 3යි. හරි. ඒතර අපි මේකට කියන 3x3 රූබික් කැටයක් වගේනේ. හරි. දැන් ගොඩක් දරුවෝ අපි දන්න රූබික් කැට පාවිච්චි කරනවානේ. හරි. හරි ජනප්‍රියනේ මේ දරුවෝ අතර. ඒ වගේම දරුවෝ හරි දක්ෂයි නේද? මේ නිර්මාණශීලී පාට එක් පැත්තකට ගෙනල්ලා අපිට වඩා දක්ෂයි මේ දරුවෝ. ඒගොල්ලෝ හොඳට මේ වැඩේ කරනවා. ඒතර බලන්න මේකේ තියෙන මුළු කුඩා ඝනක ප්‍රමාණය අපිට හොයා ගන්න පුළුවන් 3 වැඩි කරනවා 3න් ආයි 3න් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. මෙන්න මේකේ තියෙන මුළු ඝනක ප්‍රමාණය. අපි හිතමුකෝ උස තිබුණා කියලා 4. එහෙනම් දිගක් තියෙනවා 4. පළලක් තියෙනවා 4. ඒතර ගන්න මේ ටික වැඩි කරනවා. 4 වරක් 4 16යි 16 4ක් 64. එන්න මුළු ඝනක ප්‍රමාණය. නමුත් අපිට මෙතනදී මෙහා වැඩක් නැහැ. හරි. ඒතර ඕක තියෙන සංඛ්‍යාව අනුව ගුණ කරලා ගන්න පුළුවන් පුතේ. හරි. ඒක පොඩ්ඩක් දරුවෝ ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හරි මුළු ඝනක ප්‍රමාණය වෙන විදිහ. ඒතර මම ඒ අවබෝධය නැති දරුවන්ට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි හොඳට මතක තියාගන්න ස්පර්ශ වන කුඩා ඝනක ප්‍රමාණය. දැන් අපි සාමාන්‍යයෙන් අර තීන්ත භාජනයක ඝනකයක් ගිල්ලවලා ඉවරලා ගොඩක් වෙලාවට අර තුන් පැත්තක තීන්ත ගෑවුණු ඝනක. තුන් පැත්තක තීන්ත ගෑවුණු ඝනක කිව්වොත් අපිට මම මෙතන 3 කියලා දාන්න තුන් පැත්තක කියන එක. තුන් පැත්තක තීන්ත ගෑවුණු ඝනක හොයන්නේ මේ මුල්ලේ තියෙන කෑලි ප්‍රමාණය. එතකොට සාමාන්‍යයෙන් මේ කුඩා ඝනක වලින් ඇදිච්ච මේ විශාල ඝනකයක හරි සාමාන්‍යයෙන් මේවනි ශීර්ෂයට සම්බන්ධ වෙන්න තියෙන ඝනක 8ක් තියෙනවා. එතකොට දෙපැත්තක තීන්ත ගෑවුණු ඝනක කියලා කිව්වොත් ගොඩක් වෙලාවට කියන්නේ ශීර්ෂයට සම්බන්ධ නොවන ධාරයට පමණක් සම්බන්ධ. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ ඝනකයක තියෙන ධාර 12ක්. ඒතර මේක එක ධාරයක එකයිනේ. එහෙනම් 12 වරක්. හරි. 1 12යි. ඊළඟට එක් පැත්තක පමණක් තීන්ත ගෑවුණු කිව්වොත් පුතේ මෙයාව සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ මැද එක්කෙනා. එයා ශීර්ෂයටත් නැහැ, ධාරයටත් නැහැ. හැබැයි මූණතට සම්බන්ධයි. ඒතර මේකේ මූණත් 6ක් තියෙනවා. එහෙනම් මෙවැනි කෑලි 6ක් තියෙනවා. ඒතර මේ ටිකේ එකතුව ගත්තොත් 26යි. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මුළු ප්‍රමාණය 27යි, තීන්ත ගෑවුණු ප්‍රමාණය 26යි. එහෙනම් එකක් තියෙනවා තීන්ත නොගෑවුණු ප්‍රමාණය. එහෙනම් අනිත් ඒවා ඔක්කොම තීන්ත ගෑවිලා අපි තීන්ත භාජනයක යම් මෙවැනි මේ කුඩා ඝනක වලින් සෑදිච්ච විශාල ඝනකයක් තීන්ත භාජනය දැම්මට පස්සේ මේ කුඩා ඝනක 26ක තීන්ත ගෑවිලා.
හැබැයි එකක තීන්ත ගෑවිලා නැහැ. එහෙනම් අපිට මේකට සම්බන්ධ කරගන්න පුළුවන් පුතේ. පියන වැසූ විට පියන වැසූ කියන්නේ මේ පියන වයුවට පස්සේ මේ පෙට්ටියට ස්පර්ශ වෙන කුඩා ඝනක. ඒ කියන්නේ අර තීන්ත භාජනයකට දැම්මට පස්සේ තීන්ත ගෑවෙනවා වගේ. හරි. ඒතකොට තීන්ත ගෑවෙන ප්‍රමාණය නැත්නම් ස්පර්ශ වෙන ප්‍රමාණය කීයද? 26. එකම එක ඝනකයේ ස්පර්ශ වෙන්නේ නැත්නම් යා මේ මැද තියෙන කෙනා. මේ හැම පැත්තෙම මැදට එන එක්කෙනෙක්. යා කිසිම දෙයකට ස්පර්ශ වෙන්නේ නැහැ. කියන්නේ කොඩා ඝනකොළ ස්පර්ශ වුණාට පෙට්ටියට ස්පර්ශ වෙන්නේ නැහැ. අර තීන්ත ප්‍රශ්නේම තමයි. මේක වෙනස් ආකාරකින් ප්‍රශ්නය ආන්නේ. ඒතර දරුවෙක් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න බය වෙන්න එපා. මෙවැනි ප්‍රශ්නයක් වෙනස් වෙච්ච ගමන් තමන් කල්පනා කර තමන්ගේ දැනුම පාවිච්චි කරන්න අර විදියම තමයි දරුවෝ. මම හිතන්නේ එහෙනම් මේකට උත්තරේ වාගත්තා. පියන වැසූ විට පෙට්ටි ස්පර්ශ වන කුඩා ඝනක ප්‍රමාණය 26යි. පැහැදිලිනේ? හරි. ගැටලුවක් නැහැ. ඒතර ඒක අවසන්. ඊළඟට පෙට්ටියේ එක් මූණතක අපි හිතමුකෝ මේ පැත්ත කියලා. මේ කොටස කියලා. මේ මූණත එක් මූණතක පරිමිතිය කියන්නේ වටේ දිගනේ. ඒතර අපි දන්නවා මේ කුඩා ඝනකයක උස දිග පළල සෙන්ටිමීටරයයි. මේ උස සෙන්ටිමීටර මේ පළල දිග කියමුකෝ සෙන්ටිමීටරයයි. මෙයත් සෙන්ටිමීටරයයි පුතේ. මෙයත් සෙන්ටිමීටරයයි මෙයත් සෙන්ටිමීටරයයි. සෙන්ටිමීටරයයි මීටරයයි ඔන්නෝම යනවා. එහෙනම් මේ පැත්තේ අගය කීයද? 3යි. මෙතන අගය කීයද? 3යි. එතකොට මෙතන 3 නම් මෙතන 3යි. එතකොට මේ දෙකේ එකතුව 6යි. මේ දෙපැත්ත එකතුව 6යි. එහෙනම් ඔක්කොම එකතුව කීයද? සෙන්ටිමීටර 12යි දරුවෝ. තේරුම් ගන්න. මේ 1 2 3 4 5 6 7 8 9 10 11 12. එහෙනම් මේ වටේ දිග සෙන්ටිමීටර 12ක් එක් මූණතක වටේ දිග සෙන්ටිමීටර 12ක්. ඉතින් මේක තේරුම් ගන්න මේ ප්‍රශ්නය එච්චර අමාරු නෑ. ළමයි තේරුම් ගත්තොත් නිවැරදිව පිළිතුර ලබා දෙන්න පුළුවන්. එහෙනම් සියලුම දරුවන්ට ජය වේවා පුතේ.